කොල්ලනේ මම කියපු කලමනාසේරම අරගෙන නේද උඹලා මේ එන්නේ? මේක සෙල්ලම් වැඩක් නෙවෙයි පුතේ. ඔන්න පොඩ්ඩක් හරි ගැස්සුනොත් අපි ඔක්කොම කම්මුතුයි කියලා මතක තියාගන්නවා හොඳයි. උදලු යකඩ ඉනි අමෝරාගත් තරුණ ගෝලීන් කීප දෙනෙකුගෙන් පිරිවරාගත් ජාලිස් ගුරුන්නාන්සේ රාත්‍රී දෙගොඩ යාමේ ගමන් අරඹන්නේ ගම්මානේ කෙළවර වූ සුසාන භූමියේ පිහිටා තිබූ ඉසව්වටයි. සුසාන භූමියට ගමන් ගන්නා ඔවුන් පිරිසගේ අරමුණ වී තිබුණේ මීට තෙදිනකට පෙර පිළිකා රෝගයකින් මියගොස් සිටි 23 හැවිරිදි තරුණයෙකුගේ සිරුර පිටතටගෙන පැමිණීමටයි. ගම්මානය කෙළවරට වන්නට පිහිටා තිබූ විශාල ගල්තලාවේ මාස ගණනාවකට පෙර සිට ජාල්ස් ගුරුන්නාන්සේ විසින් කුරුමානම් අල්ලමින් සිටියේ එම ගල්තලාවේ තිබෙන්නා යැයි කියූ නිධානයක් වෙතටයි. තම ගෝලබාලයෙන් හට නිතරම මේ කටයුතු පිළිබඳ පවසමින් කටයුත්ත කඩිනමින් ඉටුකර ගැනීමට ජාලිස් ගුරුන්නාන්සේගේ එකම අරමුණ විය. ගල්තලාව දින කීපයක් තම අධීක්ෂණයට ලක්කර ජාලිස් ගුරුන්නාන්සේ එම වස්තුව තමා සතු කර ගැනීමට සිතා සිටියද ඒ සඳහා තුන්කුළුදුල් බිල්ලක් අවශ්‍ය වන බව දැනගත් වහාම තම ගෝලබාලයින් ගම්මානය වටා යැව්වේය. කෙසේ හෝ දින කිහිපයක් ගතවන විට ඔවුනට තුන්කුළුදුල් බිල්ලක් සොයා ගැනීමටද හැකිවිය. මියගොස් සිටින තරුණියගේ මළගමටද සහභාගී වූ ජාලිස්ගේ ගෝල බාලයින් මළගම නිදන් වන දිනේ ඇතුළු සියලු තොරතුරු එක්රැස් කර ජාලිස් ගුරුන්නාන්සේ හමුවේ තොරතුරු හෙළි කළේය. සිරුර නිදන් කර දිනේ මධ්‍යම රාත්‍රිය උදාවන විටම ජාලිස් ගුරුන්නාන්සේ පවසා තිබූ ලෙසටම තම ගෝලබාලයින් පිරිසද ඔහුගේ නිවසට පැමිණ සිට නිසා ගමන තවදුරටත් පමාණු කළේය. අවශ්‍ය බඩු බාහිර ආදියද සියල්ල රැගෙන රාත්‍රී 11ට පමණ ඔවුන් නිවසෙන් පිටත් වන්නේ සුසාන භූමිය වෙතටයි. කොල්ලනේ මම කියපු කලමනාසේරම අරගෙන නේද බලා ආවේ? මේක සෙල්ලම් වැඩක් නෙවෙයි ඔන්න. පොඩ්ඩක් හරි ගැස්සුනොත් අපි ඔක්කොම කම්මුතුයි කියලා හොඳින් මතක තියාගන්නවා හොඳයි. උදලු යකඩ ඉනි අමෝරාගත් තරුණ ගෝලීන් කිහිප දෙනෙකු පිරිවරාගත් ජාලිස් ගුරුන්නාන්සේ රාත්‍රී දෙගොඩ යාමේ ගම්මානේ කෙළවර වූ සුසාන භූමිය වෙතට පය තැබුවේය. ඝන අන්ධකාරයේ අලුත වල දැමූ තුන් කුළුදුල් තරුණියගේ දේහය නිදන් කළ ප්‍රවේශය සොයා ගියේ මීට පෙර එම සිරුර වලදමන අවස්ථාවේ එම ස්ථානයට පැමිණ ස්ථානය තහවුරු කොටගත් තරුණයා විසිනි. ඒ කෙසේ වුනිද එම සති කිහිපය පුරාම මළගම් කිහිපයක් සිදුව තිබූ නිසාම අලුත වල දැමූ වලවල් කිහිපයක්ම තිබූ නිසා අදාළ ස්ථානයේ රාත්‍රී කාලයේ සොයා ගැනීමට තරමක් අපහසු වුණි. නමුත් යොදා තිබූ බැනරය මතකයේ තබාගෙන සිටි නිසා වලක් මත වැටී තිබූ බැනරය ගෙන අදාළ ස්ථානයේ එය බව ජාලිස් ගුරුන්නාන්සේ හට සැලකල සිටියේය. ඒ ඇසිල්ලෙන් සොහන අවට තමා රැගෙන ආ කහවතුර ස්වල්පයක් ඉස යම්කිසි මන්ත්‍ර කීපයක් මතුරමින් සිටි ජාලිස් ගුරා එකවරම කොල්ලනේ හාරපියෝ මේක ඉක්මනට පැමිණ සිටි ගෝලයන්ට ජාලිස් ගුරා එලෙස පවසමින් සොහන අසලින් ඉවත් වන්නට වූයේ අනෙක් දේවල් සඳහා මැතුරුම් සිදු කිරීමටයි. හෝරා කීපයක් ගතවන විට සිරුර ගොඩට ගැනීමට පිරිසට හැකි වූ අතර සිරුරෙන් හමා ආ දුගඳ නිසාම ජාලිස් ගුරුන්නාන්සේ හට යම්කිසි සැකයක් ඇති වූයේ එදින වලලන ලද සිරුරකින් එලෙස දුගඳ හමන්නේ කෙසේදැයි යනුවෙන් සිතමිනි. කොල්ලෝ පොඩ්ඩක් මේ බලපන් ඔය ඒකමද කියලා. ඔය කෙල්ලමද කියලා පොඩ්ඩක් බලපන්. ඔව් ජාලිස් මාමේ. ආයි මට එහෙම වරදින එකක් ඈ. සිරුර පිටතටගත් පසු එම ස්ථානයට ළඟා වූ ජාලිස් ගුරුන්නාන්සේ මිනිය වටාද කහවතුර ඉසමින් මතුරන්නට විය. මුළු සුසානයම ගලවා යන්නට තරම් වේගයකින් හමා ආ සුළඟකින් සුසානයේ කෙළවරේ වූ කොස්ගස් කඩා වැටෙන්නට වූයේ ඔවුන් සිටි දෙසට මදක් දුරිනි. ඒ සමගම හඬ අවදි කළ උළමෙකුගේ භයංකාර විලාපය නොනවත්වාම ඇසෙන්නට විය. කොල්ලනේ මේක නම් මොකක් හරි විනාශයක පෙරනිමිත්තක් වගේ.
ඉක්මනට ඔය කඩුව ගනිල්ලා. අපි මෙතන ඉක්මනට යන්න ඕනේ. කඩුව අතරගත් ජාලිස් ගුරා එක කඩු පහරින් ඇගේ හිස කඳින් වෙන් කළේය. එක් තරුණයෙක් හිස රැහැන් මල්ලකට බසා ගැටගසද්දී අනෙක් පිරිස හිසසුන් මලකඳ නැවත වල දමන්නට විය. පත් අඩ හෝරාවකට ආසන්න කාලයකින් හිසසුන් මලකඳ වල දැමූ පිරිස ජාලිස් ගුරුන්නාන්සේද සමග නැවත පිටත්ව යන්නට වූයේ පසුදිනේදී සිදු කිරීමට තිබූ රාජකාරි හේතුවෙන් හැකි විගසින් නින්දට යාමේ අරමුණිනි. දෙවන කොටසින් ඉක්මනින්ම හමු වෙමු.